මම ප්‍රාර්ථනා කරනවා අපේ අයියව හේමල් වගේ කරලා දෙන්න කියලා. මේක හරි ගියොත් මට ඉන්නවා හේමල් වගේ අයිය කෙනෙක්. Yes. මොකද ඔය? මම කවින්දු. මීට ටික දවසකට උඩදී තමුසේගේ ලිප්ස්ටික් එකයි මායි අතර පොඩි ප්‍රශ්නයක් වෙලා මම ලිප්ස්ටික් එක විසික් කරා. මොකද ලිප්ස්ටික් එක ගත්ත එක ප්‍රශ්නයක් ඇති වෙලා ඒක විසික් කළා? ඔව්. ඒක තමුසේගේ ලිප්ස්ටික් එක කියලා මන් දන්නේ. අයියෝ මගේ ආසාව ලිප්ස්ටික් එක තමුසේට පිස්සු තමයි කොහෙන්ද විසික් කරේ? අද මචං නිවන්න පායන ඕනේ. මචං? ඕවෙ තේලිය රෙදි දාන වහිනවන? එහෙනම් වරෙන්ක වහින්න කලින් බයික් එකේ රවුමක් දාලා. මොකටේ? හරි හරි උඹ එළවහන්කෝ. මම බයික් පදින්න දන්නේ නෑනේ ඔයි. උඹ මගේ බොක්කේ ෆිට එකනේ. එහෙමකේ මෙහෙමද මගේ ලව්වට සපෝට් කරන්න ගියා. දෙයනේ යාට පින්සෙ දෙගෙන දුක දෙන්නේ. අම්මේ! නංගි. තමුසේ මහදවාලි බිව්වද? බොරු කියන්න එපා ඔයි. චුට්ට. තමුසේ හේමල් නෙමෙයිනේ ඔයි දැන්වත් මේක නතර කරනවක බලනවක ගන්න. එහෙනම් තමුසේට බෙට්ටක් පෑගෙන. අයින් එනවා. අම්මේ අම්මට එහෙම කියන්නේ නැහැ හොඳ. ඔය මොකද ඔයි? ප්‍රශ්නේ මෙතනින් ඉවරයි කියලා මට වචන දීලා. තමුසේට වටිනවද අපේ අම්මට මම බිව්වයි කියලා කියන්නේ? මේ සීන් එකේ මෙයා හේමල් උනොත් නම් මගේ දත් දෙකක් බඩේ. මමයි බිව්වේ. උඹට උත්තර තරහක් තිබ්බනම් ඔය උඹට තිබ්බ ඒක ඒ වෙලාවේ මට කියන්න. හදනම් ඉවරයි මේ සීන් එක අයියවල්ලා ගන්න බැන්නොත් නේ මොසන්තන් නෑ නේද එන්නේ මන් දැන් මොකද කරන්නේ? අනේ අපේ පිම්මියන්ස වනේ කරලා දෙන්න. අඩ චූටියා මේක අහගනි. තොට වඩා හොඳයි යකෝ නාට්‍යමියා. උඹ මොකද මේ අම්මට කිව්ව මම බෝතල් 10ක් බිව්වා වගේ. යකෝ මම කුඩු විකුණනද? කුඩු ගහනද? උඹලට වඩා හොඳයි යකෝ මාළුකාරයා. අනේ නාට්‍යමියා. දානමන්න බඳින සුළු